ආයුබෝවන් කියලා ටෙක් බ්‍රෝ ලංකා YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද ගෙනල්ලා තියෙන්නේ මම e-money වීඩියෝ එකක්. ඉතින් මේ app එකකින් කොහොමද සල්ලි හොයන්නේ කියලා තමයි අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. මම withdraw එකකුත් අරන් පෙන්නනවා. ඒන් ඔයාලට කිසිම බයක් නැතුව මේ app එක use කරන්න පුළුවන්. එහෙනම් අපි දැන් වැඩි කතා නැතුව මේ app එක මොකක්ද කියලා බලන්න. වීඩියෝ එකට යන්න කලින් ටෙක් බ්‍රෝ ලංකා YouTube channel එක subscribe කරන්න, යාළුවනේ බන් share කරන්න. එහෙනම් අපි දැන් අපේ වීඩියෝ එකට යමු. හරි යාළුවනේ මේ app එකෙන් සල්ලි transfer කරගන්න නම් ඔයාලගේ phone එකේ Binance app එක තියෙන්න ඕන. ඉතින් දැන් අපි අපේ Play Store app එකට යමු. ඊට පස්සේ ඔයාලා මෙතනින් ගහන්න Bubble Burst කියලා app ඒ game එක එන්න මේක download කරගෙන ඔයාලට පුළුවන් මේ සල්ලි හොයන්න. ඉතින් මේකෙන් පුළුවන් ඔයාලට මේ සල්ලි හොයන්න. ඉතින් දැන් අපි මේක open කරගමු. දැන් ඔයාලට මේ වගේ මේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. මෙන්න මේ උඩ තියෙන මේ V අකුර වගේ එක දුන්නාන් පස්සේ යාළුවනේ ඔයාලට Google continue with email කියලා ඉතින් ඔයාලට පුළුවන් මේ දෙකේ කැමති එකක් දෙන්න. මම ඒක පෙන්නන්නේ. ඉතින් දැන් මගේ මේ විදිහට මම දැන් account එකක් දීලා තමයි මෙතන ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් මම game එකක් ගහන්න තමයි යන්නේ. දැන් එහෙනම් දැන් මම පළවෙනි mission එක කරනවා. අයි බලමු අපිට කොච්චරක් මේකෙන් සල්ලි හම්බෙයිද කියලා. බලමු අපිට කොහොම සල්ලියක් හම්බෙයිද කියලා. ඇඩ් එකකුත් යනවා දැන්. ඉතින් මේ ඇඩ් එක ඉවර වෙනකන් ඉන්නත් ඕන අපි. ඉතින් දැන් අපිට ඇඩ් එක කපා ගන්න පුළුවන් අපේ. ඉතින් යාළුවනේ ඔයාලා දැක්කද මම දැන් අතන දාන අකුරු දුන්නාන් පස්සේ මට අදාළ coins ගාණක් ආවා. 101ක් ආවා. දැන් අපි ආයෙත් මේක play කරමු. මම දැන් withdraw එකකුත් තරම් පෙන්නන්න ඕනේ ඉඳ ටිකක් මට ගන්න වෙනවා. coin මේ වගේ 800ක් විතර ආවයින් පස්සේ මට withdraw එකක් ගන්න පුළුවන් මගේ Binance එකේදී. අපි එතකන් අපිට ඉන්න වෙනවා ඉතින්. දැන් මම මේක මේ coins 800ක් ගහගත්තාන් පස්සේ අපි බලමු කොහොමද මේක withdraw කරන්න කියලා. හරි යාළුවනේ ඉතින් දැන් මම 300ක් එකතු කරගෙන තියෙනවා. හරි යාළුවනේ දැන් නම් coins 747ක් අරන් තියෙන්නේ. 800ක් ගත්ත ගමන් අපි බලමු කොහොමද withdraw කරගන්න කියලා. හරි යාළුවනේ දැන් මම coins 935ක් තියෙනවා. ඉතින් දැන් මම මේ game එකකින් මේ විදිහට එළියට එනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ වගේ එකක්. මෙන්න ඒ වගේ එකක් එන්නේ. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න මම මේකට තමයි මෙච්චරලා coin කිව්වේ. දැන් මෙතන දෙන convert now කියන එක ඔබන්න. දැන් ඔයා මෙතන convert now ඔබන්න ඕනේ යාළුවනේ. මේවට නෙමෙයි IOTA කියන එකට. ඒකෙන් අපිට withdraw එකක් ගන්න ලේසි. අපි convert now කියන එක දෙන්න ඕනේ. ඉතින් අපි ඊට පස්සේ මෙතනින් convert කියන එක දෙමු. ඉතින් මේ විදිහට convert වුණා අපේ ඒවා ටික. දැන් අපි අපේ Binance එකට යන්න ඕන. හරි යාළුවනේ දැන් මම මගේ Binance app එකට ඇවිල්ලා ඉන්නේ. මම Binance app එක කොහොමද හදාගන්නේ කියලාත් ගෙනල්ලා තියෙනවා. මම ඔයාලට අර Hi Farmy app එකේ කරා වගේ මෙතනට add funders කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන දෙන්න on chain deposit කියලා එක. ඒක ආවෙන් පස්සේ මෙයාලා අහනවා මොකද්ද වගේ එක කියලා. දැන් අපි මෙතන ගහමු. අපිට අතන තිබ්බේ IOTA නිසා. දැන් අපි මෙතනින් ගහගමු. IOTA කියලා මෙන්න තියෙනවා. ඉතින් අපි ඒකට ගියන් පස්සේ දැන් මෙයාලා අහනවා මොකද්ද network එක කියලා.
අපි දෙන්න ඕන මෙන්න මේ නෙට්වර්ක් එක. මෙන්න මේක දෙමු. ඊට පස්සේ මෙන්න මේ විදිහට එකක් එනවා. අපි මේක ඕකේ කියලා දීලා අපිට මෙන්න මේන එක කොපි කර ගන්න ඕන. ඉතින් දැන් මම මේ විදිහට මේ කොපි කර ගන්නවා. ඊට පස්සේ දැන් අපි අපේ ආයි ගේම් එකට ආයි ලෝඩ් වෙලා යනවා. ඒකටත් ආයි ටික වෙලාවක් යනවා යාළුවනේ ඇප් එකට ලෝඩ් වෙලා යන්න. ඉන්ටර්නෙට් හැටියට තමයි ඉතින් ඒකත් තීරණය වෙන්නේ. දැන් මෙතන බිඳුවයි තිබ්බා කියලා කලබල වෙන්න එපා. දැන් අපි අතනට කන්වර්ට් කරගත්තානේ. දැන් අපි මේක මෙතන withdraw කියන එක දෙමු. දැන් අපි ළඟ මෙන්න මේවා මෙච්චරක් තියෙනවා. දැන් අපි ගෙනාපු ID එක මෙන්න මෙතනට දෙන්න ඕන. දැන් අපි Binance එකෙන් කොපි කරගෙන ආවේ ID එක මේකනේ. එන්න මේක දීලා ඊට පස්සේ මෙන්න මෙතනට max කියන එක දීලා withdraw කියන එක ඔබමු. ඊට පස්සේ මේකද මෙයාලා කියලා අහනවා. අපි okay කියන එක දෙමු. ඊළඟ දැන් මෙයාලා processing කියලා මේක වැටෙනවා. ඉතින් මෙන්න මේ විදිහට processing කියලා වැටෙනවා. ඉතින් දැන් අපි බලමු ටික වෙලාවකින් පස්සේ අපේ මේ Binance account එකට මේ සල්ලි වැටෙයිද කියලා. හරි ඉතින් දැන් මම මෙතනට කතිර දෙනවා. දැන් අපි ටික වෙලාවකින් අපේ Binance app එක බලමු. හරි යාළුවනේ දැන් අපේ Binance එකට අපේ සල්ලි ටික ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට you have deposit successful කියලා IOT මෙච්චර ගාණක් වැඩිලා තියෙනවා කියලා වැඩිලා තියෙනවා. දැන් අපේ Binance app එකට ගිහිල්ලා බලමු. දැන් අපි මෙතනින් back වෙමු ටික. දැන් අපේ සල්ලි ගාණ බලා ගන්නනේ අපිට ඕන. අපේ සල්ලි ගාණටම වැටිලා දැන් අපි යතන තිබ්බ බැලන්ස් එක අපේ වෙනස් වෙන්න ඕන. දැන් බලමු අපේ කීයක්ද බැලන්ස් එක විදිහට තියෙන්නේ කියලා. තිබ්බට වඩා වැඩි ගාණක් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් ටිකෙන් ටික මේ ඇප් එකට සල්ලි වැඩි කරගෙන මේක ඩොලර් එකක් දෙකක් කරගෙන ඔයාලා මහන්සි වෙන තරමට අරගෙන අපිට සල්ලි ගන්න පුළුවන්. ඉතින් දවසකට එහෙම ගන්න පුළුවන් ලිමිට් එකක් නැහැ ඇප් එකෙන් withdraw ඒ හින්දා ඕන තරම් ගන්න පුළුවන් ඔයාලට. ඉතින් Tech Bro ලංකා YouTube channel එක subscribe කරන්න යාළුවන්ට බාන්න share කරන්න. එහෙනම් අපි මේ වගේ සුපිරි වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න channel එක subscribe කරන්න.